කරා. දැන් මිනිස්සුන්ට තියෙනවා මතයක් මේ රටේ දේවල් රාජ්‍ය දේපල නාස්ති වෙන්නේ නැහැ. අවභාවිතා කරන්නේ නැහැ. මිනිස්සුන්ට හරියට පහසුකම් ටික ලැබෙනවා කියලා. දැන් ඒක පිළිබඳව ඔබතුමා දරන මතය මොකක්ද? මේකට hina තමයි යන්නේ. ඒකට hina යන්න හේතුව තමයි මම දන්නවනේ අපේ ආණ්ඩු කාලේ ඩීල් දාන්න ආපු කට්ටිය දැන් කොහෙද ඉන්නේ කියලා. ඒ කාලේ ඩීල් දාපු බිස්නස් කරපු අය දැන් කොහෙද ඉන්නේ කියලා මට පේනවනේ. අපි මේ පුරුදු වෙන්න මේ වැඩේ ඉන්නව නෙමෙයිනේ. ඉතින් ප්‍රබලම දූෂිත ව්‍යාපාරිකයෝ රසක් මේ ආණ්ඩුවත් එක්ක රජ ගමනක යෙදෙමින් ඉන්නවා. හැබැයි ඒවා එළියට එන්න ඒ ගැන කතා වෙන්න ඒ ඩොකියුමන්ට්ස් එළියට එන්න ටිකක් කල් යනවා. එඳ ඒ ගැන දැම්ම කතා කරලා අත පුච්ච ගන්න ඕනේ නැහැ. මොකද ඔය සමහර මිනිස්සු තරහ කරගන්න අපිට උවමනාවකුත් නැහැ. ඔව්. ඊළඟට දැන් ඔබ දන්නවද මේ මොහොතේ ලංකාවට ගෑස් සප්ලයි කෙනෙක් නැහැ කියලා? ඔබ දන්නවද ලංකාවට ගෑස් සප්ලයි කෙනෙක් නැහැ කියලා? අවුරුදු 10ක් 15ක් ගෑස් දුන්නු සමාගම අයින් කරලා මේ ආණ්ඩුව අලුත් ටීම් එකක් එක්ක ඩීල් එකක් දැම්මා. ඔව්. ඒ ඩීල් එක දාපු ටීම් එක තාම ගෑස් සප්ලයි කරගන්න විදිය හිතනවා. ඒ ටීම් එක තාම මේ මොහොතේ කලින් සප්ලයිගේ අන්තිම නැව ආවට පස්සේ තාම ඊළඟට නැවක් ගේන්නේ කොහොමද කවුද කියලා තාම නැහැ. හැබැයි ලොකු ඩීල් එකක් කියලා කතා කරගත්තා. හාල් ඩීල් එක සහල් ගන්න දෙනවා. මං ඇත්තටම මේ ටික ගැන කතා කරන්න තව අවුරුද්දක් ඉමු.